අද අපි කතා කරන්න යන්නේ වයන් පළාත් 800 2023 දී 2023 මතයට එකේ පළවෙනි කොටසේ ඩිස්කෂන් එක. අපි පළවෙනි ප්‍රශ්නයට යමු. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සාධාරණ පදය 2n වූ සංඛ්‍යා රටාවේ මුල් පද 4 ලියන්න. දැන් මේ ප්‍රශ්නේ අහලා තියෙන සංඛ්‍යා රටා පාඩමෙන් එදී අපි දන්නවා සාධාරණ පදයක් අපිට දුන්නොත් එහෙම ඒකේ n වලින් කියන්නේ ඒකේ කීවෙනි පදයේද කියලා. එහෙනම් n වෙනි පදයට n වෙනි පදය කියන එකට අර්ථයෙන් තමයි අපි සාධාරණ පදේ ගොඩනගන්නේ. එතකොට අපිට පළවෙනි පදය කියලා ගත්තොත් එහෙම අතන n වෙනුවට ඉන්නේ ඵල එක කියන එක. දෙවෙනි පදය කිව්වොත් n වෙනුවට දෙක එනවා. ඕනෑම සාධාරණ පදයක අපිට පළවෙනි පදේ ගන්න ඕනේ වුණොත් අපි n කියන තැනට අපි එක ආදේශ කරනවා. දෙවෙනි පදේ වරනොත් දෙක කියන n කියන තැනට දෙක ආදේශ කරනවා. හරි අපි බලමු එහෙනම් මේකේ කොහොමද අපි මුල් පද හතර හොයන්නේ කියලා. මේක ගත්තොත් එහෙම සාධාරණ පදය අපිට දීලා තියෙනවා සමානයි 2n කියලා. එහෙනම් පළවන පදය කොහොමද එන්නේ? අපි n කියන තැනට එක ආදේශ වෙනවා. එහෙනම් 2 ගුණ කිරීම 1 කියන්නේ කීයද? 2යි. දෙවන පදේ කොහොමද හොයන්නේ? එහෙනම් n කියන තැනට අපිට ආදේශ කරන්න ඕනේ 2. එතකොට දෙවෙනි පදේ අපිට 4ක් කියලා. තුන්වන පදය ගත්තොත් 2 ගුණ කිරීම 3 සමානයි 6යි. ඊට පස්සේ හතරවන පදය ගත්තොත් අපිට එනවා 2 ගුණ කිරීම 4 සමානයි 8යි කියලා. අපිට මේවා පිළිවෙලටම ඕනේ නැහැ. 20 වෙනි පදය කියලා අපෙන් ඇහුවොත් අපි n වෙනුවට 20 ආදේශ කරනවා. 100 වෙනි පදය ඇහුවොත් n වෙනුවට 100 ආදේශ කරනවා. දැන් අපිට උත්තරය ඇවිල්ලා තියෙනවා. පළවෙනි පදය 2යි, දෙවෙනි පදය 4යි, තුන්වෙනි පදය 6යි, හතරවෙනි පදය 8යි කියලා. අපි දෙවෙනි ප්‍රශ්නට යමු. ඒක දීලා තියෙනවා සුළු කරන්න කියලා. බලමු මොකක්ද දීලා තියෙන්නේ. මේකේ විජාතීය පද තියනවා නේද? අපිට සුළු කරද්දී විජාතීය පද සුළු කරන්න පුළුවන්ද? බැහැ. අපිට පුළුවන් සජාතීය පද වෙන වෙනම සුළු කරගන්න. මෙතන තියෙනවා 2x ඍණ 3y ඍණ 5x ධන y කියලා. මෙතන අපි ගත්තොත් එහෙනම් සජාතීය x කියන්නේ x පද වෙනමත් y පද වෙනමත් අපි ලියාගත්තොත් එහෙනම් අපිට ඒක සුළු කරගෙන යන්න පුළුවන්. අපි ඒක ගමු. දීලා තියෙනවා 2x ඍණ 3y ඍණ 5x ධන y කියලා. දැන් හිතන්න මේකේ මොනවද සජාතීය පද? සජාතීය පද 2x උයි 5y කියන එක අපි ගමුකෝ. ඒවා අපි සජාතීය පද එක ළඟ ලියාගමු. එතකොට 2x ඍණ 5x අපි එක ළඟ ලියනවා. y පද ටික ඊට පස්සේ ලියාගමු. එතකොට අපි ලියන්නේ ඍණ 3y ධන y කියලා. දැන් අපිට සුළු කරන්න පුළුවන් කොහොමද? සජාතීය පද අපි වෙන වෙනම සුළු කරනවා. මෙතන බලන්න. මෙතන තියෙනවා 2x. මෙතන තියෙනවා 5y. 5x. එතකොට 2x කින් අපිට අඩු කරන්න කියනවා නේද? 5x. අපිට මේ දෙකෙන් පහක් අඩු කරන්න පුළුවන්ද? බැහැ. එහෙනම් අපි මොකද කරන්නේ? අපි අනිත් පැත්තට සුළු කරමු. 5න් දෙකක් අඩු කළා හැබැයි දකුණ මොකක්ද? ඍණ. එතකොට මෙතන එනවා 5න් දෙකක් අඩු කරපුවාම 3x කියලා එනවා. හැබැයි ධන නෙමෙයි ඍණ. ඒ වගේමයි මෙතන. මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙතන තියෙනවා y නේ. මෙතන 3y කියන ඍණ 3y ධන y. එතකොට මෙතන ධන 1යි, මෙතන ඍණ 3යි. වැඩිපුර තියෙනවා ඍණ කීයක්ද? ඍණ 2ක්. ඍණ 2යි y කියලා.
අපිට සුළු කරපුවාම අවසාන උත්තරේ එනවා ඍණ 3x ඍණ 2y කියලා. හරි ළමයි අපි තුන්වෙනි ප්‍රශ්නයට යමු. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ රූපෙහි පරිමිතිය සොයන්න. නේද? පරිමිතිය කියන්නේ මොකක්ද? බලන්න මොකක් හරි රූප සටහනක් කියන්නේ සංවර්ත රූප සටහනක් කියලා තිබ්බොත් එතනදී පරිමිතිය කියන අදහස වෙන්නේ ඒ රූප සටහනේ සම්පූර්ණ වටයක් යන්න කොච්චරක් දුරක් යන්න ඕනද කියන එකනේ. අපි එක තැනකින් පටන් ගත්තොත් නැවත ඒ රූප සටහනේ ගිහිල්ලා ඒ නැවත ඒ පිහිටුමටම එන්න කොච්චර යන්න ඕනද කියලා. මේකේ බලන්න මේ රූප සටහනේ අපි හිතමුකෝ මෙන්න මෙතනින් පටන් ගන්නවා කියලා. ඔතනින් පටන්ගෙන අපි මෙහෙම වටයක් යන්න ඕනේ. තව දෙයක්. මෙන්න මේ පොඩි ඉරි කෑල්ලෙන් මොකක්ද කියවෙන්නේ? ඔන්න ඔය චූටි ඉරි කෑල්ලෙන් කියවෙන්නේ මෙන් හැම පාදයක්ම සමානයි කියලා. පාදයක දිග සමානයි කියලා. දැන් මෙතන පාදයේ 5යි කියලා දන්නවනම් මේ පාදයේ කීයද? ඒ පාදෙත් 5යි. දැන් අපි මෙතනින් පටන් ගත්තොත් 5යි 10යි 15යි 20යි 25යි. අපි දන්නවා දැන් මේ රූපයේ පරිමිතිය කීයද? 25යි සෙන්ටිමීටර්. හරි. දැන් යමු අපි හතරවෙනි ප්‍රශ්නයට. සුළු කරන්න. මොකක්ද තියෙන්නේ? භාග සුළු කිරීමක් නේද? භාග සංඛ්‍යා දෙකක් ගුණ කරන්න තියෙන්නේ. මෙතන බලන්න පළවෙනියට තියෙන්නේ මොකක්ද? ඔයාලා දන්නවා භාගවල නියම භාග, විෂම භාග සහ මිශ්‍ර සංඛ්‍යා කියලා කොටස් තුනකට බෙදෙනවා. එතකොට මේ පළවෙනියට තියෙනව නේද මොකක්ද? මේක හරයට වැඩිය ලවය කුඩා නිසා මේක නියම භාගයක් වෙනවා. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා මිශ්‍ර සංඛ්‍යාවක්. අපිට මෙහෙම ගුණ කරද්දී ගුණ කරන්න බැරි නිසා අපි මේක විෂම භාගයක් බවට පත් කරගන්න ඕනේ. හරි අපි ඒ ගාන හදමු. හතරවෙනි ගාන ගත්තොත් ඒකේ තියෙන්නේ 4න් 3 ගුණ කිරීම 1යි 5න් 3 කියලා. අපි දන්නවා මේක නියම භාගයක්. හැබැයි මේක තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් විදියට. එහෙනම් අපි මේක භාග සංඛ්‍යාවක් විදියට හරි කියන්නේ විෂම භාගයක් බවට පත් කරගන්නවා. ඉතින් මේක ලියාගමු. 4න් 3 ගුණ කිරීම අපි දන්නවා දැන් මේක විෂම භාගයක් බවට පත් කරද්දී මෙතන තියෙන සංඛ්‍යාව කියන්නේ පූර්ණ සංඛ්‍යාව හරයෙන් ගුණ කරලා ලවය එකතු කරනවා. 5 වරක් එක 5යි 3යි 8 කියන එක අපි ලවයෙන් ලියාගෙන හරයට එනවා කීයද 5. දැන් කොහොමද අපි සුළු කරගන්නේ? අපිට පුළුවන් ලවයයි හරයයි එකම සංඛ්‍යාවකින් බෙදා ගන්න. එතකොට අපි දන්නවා ලවයේ තියෙනවා 8, හරයේ තියෙනවා 4. එහෙනම් අපිට 4න් බෙදන්න පුළුවන් නේද? මේක 4න් බෙදුවොත් 4ට 4 ඒවා 1යි. මේක 4න් බෙදුවොත් 8ට 4 ඒවා 2යි. දැන් සුළු කරගමු. දැන් වෙන කිසිම සංඛ්‍යාවකින් බෙදන්න බෑ. 3 වරක් 2 6යි. හරයට එනවා 5යි. උත්තරේ 5න් 6ක් කියලා. අපිට ඔබ මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලිව්වොත් එimhe මෙන්න මේ හරය බෙදනවා. මෙන්න මේ ලවය බෙදනවා හරයට. එතකොට අය 5න් බෙදපුවාම 1යි ඉතුරු 1යි. ඒ කියන්නේ 1යි 5න් 1යි කියලා අපිට අවසාන උත්තරේ ලියන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත දැක්වෙන ටෙසලා කරන අතුරෙන් ශුද්ධ ටෙසලාකරණය තෝරා යටිනිරක් අඳින්න. ශුද්ධ ටෙසලාකරණ තෝරා යටිනිරක් අඳින්න. දැන් ඔයාලා දන්නවා ටෙසලාකරණය කොටස් දෙකකට බෙදෙනවා. ශුද්ධ ටෙස්ලාකරණය සහ අර්ධ ශුද්ධ ටෙස්ලාකරණය කියලා. අපි මුලින් කතා කරමු මොනවද කියලා. ශුද්ධ ටෙස්ලාකරණයක් කියන්නේ හැඩතල එකක් පමණක් යොදාගෙන කරන ලබන ටෙස්ලාකරණය. අර්ධ ශුද්ධ ටෙස්ලාකරණය කියන්නේ හැඩතල දෙකක් හෝ කිහිපයක් යොදාගෙන කරන ලබන ටෙස්ලාකරණය. අපි බලමු මෙතන පළවෙනි එකේ හැඩතල කීයක් යොදාගෙන තියෙනවද? පළවෙනි එකේ යොදාගෙන තියෙන හැඩතලය තමයි ත්‍රිකෝණාකාර හැඩතලයක් යොදාගෙන තියෙන්නේ.
මේ මෙතන ත්‍රිකෝණයක් ඒ හැඩතලයේම යොදාගෙන තියෙනවා මෙතන. එහෙනම් මෙතන තියෙන්නේ ත්‍රිකෝණාකාර හැඩතල යොදාගෙන කරලා තියෙන ටෙසලාකරණයක්. අපිට මේක කියන්න පුළුවන් ශුද්ධ ටෙසලාකරණයක් කියලා. එක හැඩතලයක් පමණක් යොදාගෙන තියෙන නිසා. දෙවෙනි එක ගත්තොත් එහෙම උඩින් ත්‍රිකෝණාකාර හැඩතල යොදාගෙන තියෙනවා. මැද ත්‍රිකෝණාශ්‍රාකාර හැඩතල යොදාගෙන තියෙනවා. නැවත ත්‍රිකෝණාකාර හැඩතල යොදාගෙන තියෙනවා. මෙතනදී හැඩතල දෙකක් යොදාගෙන කරන ලබන ටෙසලාකරණයක් නිසා මේක අපි අර්ධ ශුද්ධ ටෙසලාකරණයක් ලෙස හඳුන්වනවා. තුන්වෙනි එක ගත්තොත් එහෙම මෙතන යොදාගෙන තියෙන්නේ මෙන්න මේ හැඩතලය ගන්නවා. මේ හැඩතලයම තමයි මෙතනක් තියෙන්නේ. ඒ හැඩතලයම තමයි මෙතනක් තියෙන්නේ. ඒ හැඩතලයම තමයි මෙතනක් තියෙන්නේ. මේක ඉරි වලින් පාට කරලා තිබුණත් ඒකේ හැඩය සමාන නිසා අපි මේක එක හැඩතලයක් විදියට ගන්නවා. එහෙනම් මෙතන තියෙන හැඩතල කීයද? එක හැඩතලයක් තමයි යොදාගෙන නැවත යොදාගෙන තියෙන්නේ. එහෙනම් මේක අපිට හඳුන්වන්න පුළුවන් ශුද්ධ ටෙසලාකරණයක් කියලා. මේ ප්‍රශ්නෙට අනුව පහත දැක්වෙන ටෙසලාකරණ අතුරේ ශුද්ධ ටෙසලාකරණ තෝරා යටින් ඉරක් අඳින්න. එහෙනම් අපිට කියන්න පුළුවන් එතන ශුද්ධ ටෙසලාකරණය වෙන්නේ මෙන්න මේ 1 සහ 3. උටියම 6 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සුළු කරන්න කියලානේ. 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා සුළු කරන්න කියලා. ඒකේ තියෙන්නේ මොකක්ද? x වල 3 වෙනි බලයේ ඒ සම්පූර්ණකේ වර්ගය කියලා. අපි දන්නවනේ බලයකින් අර්ථ දැක්වෙන්නේ මොකක්ද? කියන්නේ දෙවෙනි බලය කියන්නේ එම සංඛ්‍යාව දෙපාරක් ගුණ කරලා කියනනේ අදහසනේ. තුන්වෙනි බලය කියන්නේ එම සංඛ්‍යාව තුන් පාරක් ගුණ කරලා කියන එක. අපි බලමු ඒක කොහොමද සුළු කරන්න කියලා. අපි ඒක සුළු කරන්න ගත්තොත් එහෙනම් දීලා තියෙන්නේ x වල තුන්වෙනි බලයේ ඒ සම්පූර්ණ එකේ දෙවෙනි බලය නැත්තම් වර්ගය කියන අදහස. අපි මේ ඉස්සෙල්ලා පළවෙනි එක ලියාගමු. ඒක අපිට ලියා ගන්න පුළුවන් x වල තුන්වෙනි බලයක් කියන්නේ x ගුණ කිරීම x ගුණ කිරීම x. එන්න ඒ සම්පූර්ණ එකේ වර්ගය කියලානේ අදහස් කරන්නේ. එහෙනම් මේ වගේ තව එකක් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? x ගුණ කිරීම 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 x. අපි දන්නවා දැන් සංඛ්‍යා දෙකක් ගුණ කරලා තිබ්බොත් ඒකේ වර්ගය වෙනවා නම් තුනක් ගුණ කරලා තිබ්බොත් ඒක තුන්වෙනි බලය වෙනවා නම් හතරක් ගුණ කරලා තිබ්බොත් ඒක හතරවෙනි බලය. හයක් ගුණ කරලා තිබ්බොත් අපිට ඒක ලියන්න පුළුවන් x වල 6 වෙනි බලය කියලා. මේක තමයි අවසාන උත්තරය වෙන්නේ. අපි ඒක තව ලේසි විදියට ගත්තොත් මේ බලන්න. මෙතන තියෙන්නේ x තුන්වෙනි බලයේ තවත් බලයක් නෑ. ඒ කියන්නේ මෙතන තියෙන බලයක බලයක්. ඒ කියන්නේ එක බලයක තවත් බලයක් තියෙනවා. එහෙම තිබ්බොත් අපිට ඕක ලේසියෙන්ම ගන්න පුළුවන්. මතක තියාගන්න බලයක බලයක් තියෙන හැම තැනකදීම වල කරන්න ඕනේ එක බලයක් අනිත් බලයෙන් ගුණ කරන්න. එහෙනම් x වල තුන්වෙනි බලයේ සම්පූර්ණකයේ වර්ගය කියන්නේ එක බලයක බලයක් නේ. එහෙනම් අපිට ඔය ගත්ත හැකි x වල ගුණ කිරීම 2 නැත්නම් x වල 6 කියලා. අපි යමු 7 වෙනි ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? රූපයේ දැක්කෙන තොරතුරු අනුව x හා y හි අගය සොයන්න. රූපයේ දැක්කෙන තොරතුරු අනුව x හා y හි අගය සොයන්න. මොකක්ද දීලා තියෙන්නේ? ත්‍රිකෝණයක් දීලා තියෙනවා. එක පාදයක් මොකද එක පාදයක් දික් කරලා තියෙනවා නේද? අපිට ත්‍රිකෝණයක් දැක්කම මොනවද ඉස්සරම මතක් වෙන්නේ? මොකද අනිවාර්යෙන් මේ දේ අනිවාර්යෙන් මතක් වෙනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයද? අංශක 180ක් කියලා. හරි. එතකොට මෙතන මෙතන ගන්න පුළුවන් නේ. අපිට එතකොට කියන්න පුළුවන් මෙතන අභ්‍යන්තර කෝණ මොනවද? x එක අභ්‍යන්තර කෝණයක්, y එක අභ්‍යන්තර කෝණයක්, 105 කියන්නේ ඒකත් අභ්‍යන්තර කෝණයක්. එහෙනම් ඒ කෝණ තුනේ එකතු අංශක 180ක් එන්න ඕන. අපි ගානට යමු. මෙතන තියෙනවා රූප සටහන. මේ රූප සටහනේ විදිහට මේක 105යි, මේක y සහ මේක x. මෙතන බාහිර කෝණයක් අංශක 130යි කියලා දීලා තියෙනවා. අපිට හොයන්න තියෙන්නේ x සහ y. අපි දන්න දේවල් මේකට ආදේශ කරගත්තොත් එහෙම අපිට ලේසියෙන්ම පුළුවන්. ඔයාලා දන්නවා සරල රේඛාවක පිහිටි බද්ධ කෝණවල එකතුව කීයද? අංශක 180ක් කියලා. එහෙනම් මොකද? අපිට කෙලින්ම ලියුවා හැකි
x ධන අංශක 130 සමානයි අංශක 180ක් කියලා. හේතුව මොකක්ද? සරල රේඛාවේ බද්ධ කෝණ. ඔයාලා කෙටි ටේප් එකේ මේ විදිහට හදන්න ඕනේ නැහැ. මේකේ ආන්සර් එක විතරක් දැම්මත් ඇති. පොඩි සුළු කිරීම් ටිකක් දාලා ගාන හැදුවොත් ඇති. මෙච්චර ලියන්න ඕනේ නැහැ. හැබැයි මම මෙතන මෙහෙම ලියන්නේ. ඔයාලට දෙවෙනි කොටසේ මෙහෙම ප්‍රශ්නයක් ආවොත් ඔයාලා අනිවාර්යෙන්ම හේතුවත් එක්ක කියන ක්‍රමයක් එක්ක ලියලා ගාන හදන්න ඕනේ. එහෙනම් x ධන අංශක 30 සමානයි අංශක 180යි නම් x හොයන්න මොකද කරන්නේ? x 130ට 130ක් එකතු වෙලා තියෙනවා නම් x 130ක් අයින් කරමු. එහෙනම් මොකද වෙන්නේ? ඒක අපි එහා පැත්තට දාමු. 180ෙන් අඩු කරනවා 130ක්. අපිට x එනවා කීයද? අංශක 50යි. ඊට පස්සේ මොකද? මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණේ කෝණ තුනක් තියෙනවා. අපි කෝණ එකයි දන්නේ. අපි දැන් x එකක් දන්නවා. එහෙනම් ඊට පස්සේ අපිට y හොයාගන්න පුළුවන්. කොහොමද අපි ලියමු? 105 ධන x ධන y සමානයි අංශක කීයද? 180යි. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. එතකොට මෙතන x දන්නවනේ. එහෙනම් 105ට කීයක්ද එකතු වෙන්න තව 50ක් එකතු වෙනවා. ධන y සමානයි අංශක 180යි. අපි y ඉතුරු කරලා ඉතුරු ටික එහා පැත්තට දැම්මොත් 105යි 50යි කියන්නේ 155යි. එහෙනම් ඒක එකතු වෙලා තියෙනවා. එහෙනම් එහා පැත්තට අපි ඒක අඩු කරනවා. ඊට 155ක් අපිට y වල උත්තරය එනවා. y සමානයි කීයද? y සමානයි කීයද? අංශක 25ක් කියලා. හරි. දැන් අපි ඊළඟ ප්‍රශ්නට යමු. කෙසෙල් ලැබරීගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1.25ක් වේ. එවැනි කෙසෙල් ලැබරි 12ක ස්කන්ධය සොයන්න. හරි. ඔයාලට එකක දීලා තියෙනවා. අපෙන් කීයක දාන්න 12ක. එහෙනම් මොකද කරන්නේ? එකක 1.25ක් 1.25 කිලෝග්‍රෑම් නම් 12ක මොකද කරන්නේ? ඔයාලා ඒක 12ෙන් ගුණ කරන්න. එහෙනම් කොහොමද? 1.25 ගුණ කරන්න ඕනේ 12ෙන් නේද? ඔයා දශම සංඛ්‍යා ගුණ කිරීමේදී මෙතන තියෙනවානේ දශම ස්ථාන දෙකක්. අපි මේ දශම අයින් කරලා ගුණ කරලා ඊට පස්සේ අපි දශම දානවා. එහෙනම් මොකද කරන්නේ? අපි 125 ගුණ කරනවා 12ෙන් අපි දශම ස්ථාන දෙකක් එහා පැත්තේ තියෙනවා කියලා ලියලා තියාගමු. හරිද? දැන් මේක ගුණ කරගත්තොත් එහෙම දෙවරක් පහ 10න් දෙන්න දානවා. එකක් විතරයි. දෙවරක් දෙක 4යි 1යි 5යි. දෙවරක් එක 2යි. මෙතන එක්වරක් පහ 5යි. එක්වරක් දෙක 2යි. එක්වරක් එක 1යි. උත්තරේ එනවා 0යි 5යි 5යි 10න් දෙන්න දාන එකක් විතරයි. 2යි 4යි 1යි 5යි. මෙතන එනවා 1500ක් කියලා. හැබැයි අපි දන්නවා අපි දශම ස්ථාන දෙකක් එළියෙන් තියාගත්තා. එහෙනම් දශම ස්ථාන දාන්නේ කොහොමද? මෙතන කෙරවලෙන්නේ තියෙන්නේ. මෙතන 1යි 2යි කියලා. මෙතන 1යි 2යි කියලා. මෙතෙන්ට දශම ස්ථාන එනවා. අවසාන උත්තරය අපිට එනවා 15යි කිලෝග්‍රෑම් කියලා. හරි. අපි 9 වෙනි ගානට යමු. 9 වෙනි ගාන මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒකේ තියෙන්නේ විසඳන්න. සමීකරණයක් දීලා තියෙනවා x තියෙන සමීකරණයක්. මේක විසඳන්නේ කොහොමද? මේ වගේ සමීකරණයක් විසඳද්දී අපි ලියාගමු 2x ඍණ 1 සමානයි 7 කියලා සමීකරණයක් තියෙනවා. මේකෙදි විසඳන්න කියද්දී ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕනේ x තනි කරගන්න ඕනේ. x තනි කරගෙන x එක තව තියෙනව නේද? මෙතන දැක්කොත් එහෙම ඔයාලට තේරෙනවා x එක දෙකක් තියෙනවා, තව අඩු කිරීම එකක් තියෙනවා. ඔය ඕවා එපා කියන දේ තමයි විසඳන්න කියන දේ අදහස. ඒ කියන්නේ x තනි කරගන්න. එහෙනම් මේ x එක තියෙන අනිත් දේවල් අපි අයින් කරගෙන එහා පැත්තට දාගමු.
මොකද කරන්නේ? මෙතන බලන්න x එක දෙකෙන් ගුණ වෙලා ඒකෙන් එකක් අඩු වෙලා. අපි එහෙනම් ඔකේ අයින් කරන්න ඕනේ මොකක්ද? ඔකේ අවසානයේ සම්බන්ධ වෙන කෙනා තමයි අපිට ඉස්සරවම අයින් කරගන්න ලේසි. හරිද? එහෙනම් මේ අඩු කිරීම එකනේ. අපි අයින් කරගන්න ඕනේ. අපි මොකද කරන්නේ? අඩු කිරීම එකක් අයින් කරගන්න. අපි එකතු කිරීම එකක් දාගත්තොත් හරි නේද? එහෙනම් මොකද කරන්නේ? 2x අඩු කිරීම එක අයින් කරගන්න අපි එකතු කිරීම එකක් දානවා. හැබැයි මේ තරහාදී එක පැත්තකට දැම්මොත් එහෙම අනිත් පැත්තටත් අපි ඒක දාන්න ඕනේ නේද? අපි අනිත් පැත්තටත් ඒක දාන්න. දැන් මොකද මෙන්න මේ රින්න එකට මේ ධන එක සුළු වෙලා යනවා. එහෙනම් මෙතන ඉතුරු වෙන්නේ 2x සමානයි 8යි කියලා. දැන් බලන්න x ගුණ වෙලා තියෙනවා දෙකෙන්. ඒක අයින් කරනවා නම් මොකද කරන්නේ? ගුණ කරලා තියෙනවා නම් බෙදන්න ඕන. එහෙනම් මේක අපි දෙකෙන් බෙදනවා. තරහාදී මේ පැත්තට කරා නම් එහා පැත්තටත් අපි කරනවා. එහෙනම් මේ දෙකට මේ දෙක සුළු වෙලා ගියපුවාම x සමානයි අවසාන පිළිතුර අපිට 4ක් කියලා හම් වෙනවා. තේරුණාද? විසඳන්න කියද්දී x අඩංගු සමීකරණයක් විසඳන්න තිබෙ x y හරි මොකක් හරි තනි සමීකරණයක් විසඳන්න තිබ්බොත් පළ කරන්න ඕනේ x තනි කරගන්න නැත්නම් y තනි කරගන්න. එතකොට අවසාන උත්තරේ එනවා. 10 වෙනි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? කියවන්නකෝ. රුපියල් 8000ක මුදලක් විශ්ව සහ සුරනිමල අතර 9.7 අනුපාතයට බෙදූ විට විශ්වට ලැබෙන මුදල සොයන්න. හරි. මොකද්ද? දෙන්නෙක් ඉන්නවා. රුපියල් 8000ක් තියෙනවා. මේ දෙන්න අතර එක්කෙනෙක්ට 9ක්, එක්කෙනෙක්ට 9ක් දෙනවා, අනිත් එක්කෙනාට 7ක් දෙනවා නේ. අපි ඕක හදමු. අපි බලමු. මෙතන ඉන්නේ කවුද? විශ්ව සහ සුරනිමල. විශ්වට කීයක් දෙනවද? විශ්වට 9ක් දෙනවා. සුරනිමලට 7ක් දෙනවා. එහෙනම් මේ දෙන්නටම කීයක් ගිහිල්ලා තියෙනවද? 16ක් ගිහිල්ලා නේද? එතකොට රුපියල් 8000ක් තියෙනවනේ. මෙන්න මේ 16ක් කියන්නේ කීයක්ද? ඔක්කොමනේ 8000ක් වෙන්නේ. එතකොට මේ 8000 තමයි මෙයාට 9ක් දෙනවා කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? 7ක් දෙනවා කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා හොයන්න. මේ කියන්නේ 8000ක් කියන්නේ 16ක්. එහෙනම් අපි එකක් කියන්නේ කීයක්ද කියලා හොයමු. එකක් කියන්නේ කීයක්ද කියලා හොයන්න නම් අපි මොකද කරන්නේ? 8000 බෙදන්න ඕනේ කීයෙන්ද? 16. 8000 16න් බෙදපුවම කීයක් දෙන්න අපිට? අපල දීර්ඝ බෙදීම දාලා බෙදුවොත් එහෙම අපිට හම්බ වෙනවා එකක් කියන්නේ 500ක් කියලා. දැන් මෙතෙන්ට යන්නේ විශ්වට කීයක්ද දෙන්නේ? විශ්වට 9ක් දෙනවා. එකක් කියන්නේ 500යි නම් අපි 9ක් කියන්නේ කීයද හොයන්න මොකද කරන්නේ? 500 ගුණ කරනවා 9න් අපිට වෙනවා මෙතන උත්තරේ රුපියල් 4500ක්. ඒකට සුරනිමලට ඕන ගාන හොයන්න 8000න් 4500ක් අඩු කරපුවාම රුපියල් 3500යි කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් අපි දන්නවා එකක් කියන්නේ 500යි 500 ගුණ කිරීම 7 කියන්නේ රුපියල් 3500යි. අපිට අවසාන උත්තරය ඇවිල්ලා තියෙනවා 20ට 4500යි සුරනිමලට 3500යි කියලා. හරි. දැන් මේ ගාන බලන්න. 11 වෙනි ගාන. 11 වෙනි ගාන මොනවද තියෙන්නේ? රූපයේ දැක්වෙන තොරතුරු අනුව ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. වර්ගඵලය කියන්නේ ඒ රූප සටහන ඒ පෘෂ්ඨයේ පැතිරී ඇති ප්‍රමාණයටනේ. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණය මේ පෘෂ්ඨයේ පැතිරී ඇති ප්‍රමාණය හොයන්න අපි දන්නවා ත්‍රිකෝණයක නම් වල සූත්‍රයක් දන්නා මේ වෙද්දී මොකක්ද? පාගය වතාවක් ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. එහෙනම් අපි මුලින්ම හොයා ගන්න ඕන මොකක්ද? මේකේ ආධාරක පාදය මොකක්ද? ලම්බ උස මොකක්ද කියලා. ඔයාලා මතක තියාගන්න අනිවාර්යයෙන්ම ආධාරක පාදයයි ලම්බ උසයි අතර අංශක 90ක් තියෙන්න ඕනේ. එහෙනම් ඒ කියන්නේ දෙක ලම්බ වෙන්න ඕනේ. මෙතන ගත්තොත් එහෙම මෙන්න මේ හිතන්න BC පාදය ගත්තොත් එහෙම ඔයාලා ආධාරකයේ විදිහට. එහෙනම් එන්න ඒ ආධාරකයේ ඉඳලා අනෙත් ශීර්ෂයට ලම්බයක් තියෙන්න ඕනේ. එහෙම ලම්බයක් තියනවාද? ඔව්. මෙතන මේ පාදය දික් කරලා තියෙනවා. මේ පාදය දික් කරලා මෙන්න මේ දුරට තමයි ලම්බ උස වෙන්නේ. එහෙනම් මොකක්ද? මෙතන ඉඳලා මෙතෙන්ටම ආධාරකය වෙන්නේ නැහැ. ත්‍රිකෝණයේ ආධාරකය වෙන්නේ මේ දිග BC දිග ආධාරකය වෙනවා නම් ලම්බ උස වෙන්නේ මෙන්න මෙතන මේ තියෙන ආයි සෙන්ටිමීටර්. ඕකේ ගාන හැදුවොත් එහෙම ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි මොකක්ද? පාගය වතාවක් ආධාරක පාදය ගුණ කිරීම
ලම්බ උස. එතකොට මේ භාගයේ මේ විදිහටම එනවා. භාගය ගුණ කිරීම ආධාරක පාදයේ උස කීයද? ආධාරක පාදයේ උස 8ක් වෙනවා. 8 ගුණ කිරීම ලම්බ උස 5ක් වෙනවා. අපිට සුළු කරන්න ලේසි. 8 වරක් 5 40යි වර්ග සෙන්ටිමීටර් වෙනවා. මෙතන සෙන්ටිමීටර් මෙතන සෙන්ටිමීටර් වලින් ගුණ කරපුවාම වර්ග සෙන්ටිමීටර් වෙනවා. බෙදීම 2ක් වෙනවා. එහෙනම් අවසාන උත්තරය 40 බෙදීම 2 කියන්නේ 20යි වර්ග සෙන්ටිමීටර්. අපි 12 වෙනි ගානට යමු. ඒකේ කුලක කුලක. P කුලකයේ අවයව ටික ලියලා තියලා තියෙනවා 2 3 5 7 කියලා. කුලකයේ වේගය. පළවෙනි ගානේ දීලා තියෙන මොකක්ද? මේ NP කියන්නේ number of ඒ කියන්නේ P කුලකයේ අවයව ගණන. අපි දන්නවා P කුලකයේ අවයව 1යි 2යි 3යි 4යි. එහෙනම් අපිට මෙතන අපිට අගේ එන්නේ කීයද? P කුලකයේ අවයව ගණන 4ක් කියලා අපිට ලියන්න පුළුවන්. දැන් අපි දෙවෙනි ගානට කියොත් මෙතන 3 දීලා තියෙනවා හිස් තැනක් දීලා තියෙනවා P. හිස් තැනට සුදුසු පරිදි මේ සලකුණ හෝ මේ සලකුණ යොදන්න. මේ සලකුණ දෙකෙන් අපිට කියවෙන්නේ මොනවද කියලා කතා කරොත් මේකෙදි කියවෙන්නේ අවයවයක් වේ. ඒක කපලා තියනවා කියන එකෙන් අදහස වෙන්නේ මොකක්ද? අවයවයක් නොවේ කියලානේ. හරි. එහෙනම් අපි බලමු 3 කියන්නේ P කුලකයේ අවයවයක්ද කියලා. 3 මෙතන මේ 3 තියෙනවනේ. මේ ඒ කියන්නේ ඒක P කුලකයේ අවයවයක්. එහෙනම් මොන ලකුණ දෙන්නේ? මෙන්න මේ ලකුණ අපි මෙතෙන්ට දැම්මොත් එහෙම උත්තරේ හරි. 13 වෙනි ගානට යමු. 13 වෙනි ගාන දීලා තියෙන්නේ අසමානතාව. අසමානතාව පහත සංඛ්‍යා රේඛාවක් නිරූපණය කරන්න. මෙතන අසමානතා දෙකක් තියෙනවා නේද? එහෙම වෙලාවකදී ඔයාලා කරන්න ඕනේ මුලින්ම x එකත් එක්ක දෙපැත්තෙන් තියෙන සංඛ්‍යා දෙක මොනවද කියලා බලන්න. එකක් තියෙනවා ඍණ දෙක අනිත් පැත්තේ තියෙනවා ධන දෙක. අපි ඉස්සරෝම කියලා ඒ සංඛ්‍යා දෙක ලකුණු කරගමු. කොහොමද? එකක් ඍණ දෙකයි අනිත් එක ධන දෙකයි විදිහට. ඊට පස්සේ අපි එක අසමානතාව වෙන වෙනම ගමු. මෙතන තියෙන්නේ මොකක්ද? ඍණ දෙකට වැඩිය x කියන එක විශාලයි. එහෙනම් මෙන්න මේ පැත්තට නේද? අනිත් එකේ මොකක්ද කියන්නේ? දෙකට වැඩිය x කුඩායි කියලා. එහෙනම් මේ පැත්තට නේද? දැන් එහෙනම් අපිට පාට වෙන්න ඕනේ කොහෙද? මෙන්න මේ ඒ සංඛ්‍යා දෙක අතර ටික තමයි පාට වෙන්න ඕනේ. තව දෙයක් බලමු අපි. මෙතන තියෙන්නේ කියන්නේ පළවෙනි අසමානතාවය එක සමානයි කියලා දීලා නැහැ. එහෙනම් මෙන්න මේ දෙක කියන එක පාට වෙන්න බෑ. ඍණ දෙක කියන එක පාට වෙන්න බෑ. හැබැයි එහා පැත්තක දෙකට සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් මෙන්න මේ දෙක ඇතුළ අපි පාට කරන්න ඕනේ. මේක තමයි අවසාන උත්තරේ. මෙන්න මේ ඊතර දෙක ඕනේ නැහැ. මැද මේ ඉරි කැල්ල පාට වෙලා තිබ්බනම් හරි. මෙතන මේ දෙකත් එක්ක. දැන් අපි 14 වෙනි ගානට යනවා. 14 වෙනි ගානේ මොකක්ද තියෙන්නේ? 15 දෙනෙකුගෙන් යුක්ත පන්තියක 20 දෙනෙකු පිරිමි ළමයි නම් ගැහැණු ළමුන් ගණන මුළු සිසුන්ගේ ප්‍රතිශතයක් ලෙස ලියන්න. හරි. අපි ඉස්සෙල්ලා දැන් ওই ගානේදී මොකක්ද කියන්නේ කියලා බැලුවොත් පන්තියක ඉන්නවා ළමයි පන්තියක ඉන්නවලු ළමයි 50. ඒකෙන් 20ක් පිරිමි ළමයි. ඉතිරි ළමයි ගණන ගැහැණු ළමයි. ඊට පස්සේ ගැහැණු ළමයින්ගේ මුළු සිසුන්ගේ ප්‍රතිශතයක් ලෙස ලියන්න කියලා. අපි ඔක ලිව්වොත් එහෙම මුලින්ම ලියන්න ඕනේ. අපි දීලා තියෙන කරුණුත් එක්ක ලියමුකෝ. පන්තියේ මුළු ළමුන් ගණන කීයද? 50යිනේ. ඊට පස්සේ පිරිමි ළමුන් ගණන කීයද? 20යිනේ. ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ ගැහැණු ළමුන් ගණන. ගැහැණු ළමුන් ගණන හොයන්නේ කොහොමද? ගැහැණු ළමුන් ගණන හොයන්නේ කොහොමද? අපි මුළු ළමයි ගණනෙන් අඩු කරනවා පිරිමි ළමයි ගණන. එතකොට එනවා අපිට ගැහැණු ළමයි කීයක්ද? 30යි කියලා. ඊට පස්සේ අපෙන් අහනවා ගැහැණු ළමයි ගණන මුළු සිසුන්ගේ ප්‍රතිශතයක් ලෙස කියලා. එහෙනම් අපිට ලියුව හැකි ප්‍රතිශතයක් ලෙස ගත්තොත් ගැහැණු ළමයි ගණනනේ. ගැහැණු ළමයි ගණන 30යි
ගැහැණු ළමයි ගණන 30යි මුළු ළමයි ගණනෙන්. ප්‍රතිශතයක් විදිහට ලියද්දී අපි ඒක 100ට 100ෙන් ගුණ කරනවා. අපි මේක සුළු කරගත්තොත් එහෙම මෙතන අපිට ලවය හැරය එකම සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන් නම් අපි බෙදනවා. මෙතන කීයෙන්ද බෙදන්න පුළුවන් අපිට ලේසියෙන්ම මෙතන 50ට 1යි 100ට 2යි කියලා ලියන්න පුළුවන්. අවසාන උත්තරේ එහෙනම් 30 ගුණ කිරීම 2 කියන්නේ 100ට 60යි කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් අපිට අවසාන උත්තරේ ගැහැණු ළමයි ගණන මුළු සිසුන්ගේ ප්‍රතිශතයක් ලෙස 100ට 60යි. මේ 15 වෙනි ගානට යමු. වෘත්තය සම්බන්ධ පහත දැක්වෙන ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය සඳහා හරි ලකුණද වැරදි ප්‍රකාශනය සඳහා වැරදි ලකුණද යොදන්න. අපි පළවෙනි එක ගත්තොත් වෘත්තයක අරයන් දෙකකින් සහ චාප කොටසකින් මායිම් වූ පෙදෙස කේන්ද්‍රක ඛණ්ඩයයි. දැන් ඔතන කියන්නේ මොකක්ද? ඔයාලගෙන් අහන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? ඔයාලා දන්නවා අර කේක් එකයි අපි කෑලි වලට කපන්නේ. දැන් ගත්තොත් මෙහෙම වෘත්තයක් තිබ්බනම් මෙතන කේන්ද්‍රය තිබ්බනම් ඔන්න ඔය කියන කොටසට තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ. මෙන්න මේ කොටසට. හරිද? එතකොට ඕකට අයත් වෙන්න බලන්න. මේකේ අරයන් දෙකකින් සහ වෘත්ත චාප කොටසකින් වට වූ කොටසක් නේද? එතකොට කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ. මේකද ඒක කියලා තියෙන්නේ. වෘත්තයක අරයන් දෙකකින් සහ චාප කොටසකින් මායිම් වූ පෙදෙස කේන්ද්‍රික ඛණ්ඩයයි. උත්තරය හරි. දෙවෙනි එක ගන්න. දෙවෙනි එකේදී අපිට කියනවා විස්කම්භයක් මගින් සුළු වෘත්ත ඛණ්ඩ සහ මහා වෘත්ත ඛණ්ඩ වශයෙන් වෙන්නේ. විස්කම්භයක් මගින් සුළු වෘත්ත ඛණ්ඩ සහ මහා වෘත්ත ඛණ්ඩ වශයෙන් වෙන්නේ. අපි බලමු විස්කම්භයක් ඇදලා මොකද වෙන්නේ කියලා. ඔහොම වෘත්තයක් තියෙනවා නම් එතන කේන්ද්‍රයක් තිබ්බොත් කේන්ද්‍රය හරහා යන්න විස්කම්භය අඳින්නේ. මේ වෘත්ත ඛණ්ඩයක් අඳින්න ජායක් මගින් ඒ කියන්නේ විස්කම්භයේ ජායක් එනවා. ඒක හරි. හැබැයි මෙතන සුළු වෘත්ත ඛණ්ඩයි මහා වෘත්ත ඛණ්ඩයි වශයෙන් වෙන්නේ නැහැ. මේ දෙකම සමාන කොටස් දෙකක් ඉඳලා මේ උත්තරය මේ දෙවෙනි එක වැරදි. අපි තුන්වෙනි එක කතා කරා අරයන් දෙකක එකතුව විස්කම්භයට සමාන වේ. අපි බලමු. මෙතන තියෙනවා කේන්ද්‍රය. අරයක් කියන්නේ මොකක්ද? වෘත්තයේ මත ලක්ෂයක සිට වෘත්තයේ මත ලක්ෂයක සිට කේන්ද්‍රයට ඇති දුර අරය ලෙස හඳුන්වනවා. විස්කම්භය කියන්නේ මොකක්ද? වෘත්තයේ මත ලක්ෂ දෙකක දුර කේන්ද්‍රය හරහා යන රේඛාවටනේ විස්කම්භය කියන්නේ. එහෙනම් අරයන් දෙකක් එකතු වෙලා තමයි විස්කම්භයක් හැදෙන්නේ. එහෙනම් අරයන් දෙකක එකතුව විස්කම්භයට සමාන වේ කියන එක හරි. 16 වෙනි ගාන බැලුවොත් එහෙම ධාරිතාව ලීටර් 15ක් වූ ටැංකියක ඉන්ධන ලීටර් 7කුයි තව මිලිලීටර් 250ක් තියෙනවලු. ටැංකිය සම්පූර්ණයෙන්ම පිරවීමට තවත් කොපමණ ඉන්ධන ප්‍රමාණයක් එයට දැමිය යුතුද? ආයි කියන්නේ ඇත්තම කතාව සම්පූර්ණ එකේ 15ක් තියෙනවා. දැනට පිරලා තියෙන 7යි ගාන. 7යි මිලිලීටර් 250. නම් තව කොච්චර ඕනද කියලා. ඒ කියන්නේ වෙනසනේ අහන්නේ. එහෙනම් අපි කරන්න ඕනේ මෙන්න මේ 15යි ලීටර් කියන එකෙන් 7යි ලීටර් මිලිලීටර් 250ක් අඩු කරොත් අපිට තව කොච්චර ප්‍රමාණයක් ඕනද කියලා හොයාගන්න පුළුවන්. හරි දැන් අපි මේ ගාන ඇදුවොත් එහෙම තියෙන්නේ ලීටර් 15න් ලීටර් 7යි මිලිලීටර් 250ක් අඩු කරන්න. අපි දන්නවා ලීටර් සහ මිලිලීටර් වෙන වෙනම ලියා ගන්න ඕනේ. මෙතන ලීටර් තියෙනවා 15ක් මිලිලීටර් නෑ. මෙතන තියෙනවා ලීටර් 7යි. මෙතන මිලිලීටර් 250යි. ඔය දෙක අපි අඩු කරත් එහෙම මෙතන 250ක් නම් 250ක් අඩු කරන්න ඕන අපි මෙහෙන් එකක් ගත්තොත් අපිට මෙතෙන්ට එනවා 1000ක් කියලා. මෙතෙන්ට එනවා 1000ක් කියලා. හරිද? මෙහෙන් මෙහෙටයක් ගත්තොත් මෙතන 14ක් කියලා ඉතිරි වෙනවා. මෙතෙන්ට 1000යි. 1000 කියන්නේ 10න් 250 කියොත් අපිට 750යි කියලා නෙන්නේ. මෙතන ඉතිරි වෙන්නේ 14යි. 14න් 7ක් ගියපුවාම 7යි. එහෙනම් අපිට උත්තරේ විදිහට ලියන්න පුළුවන්. ලීටර් 7යි මිලිලීටර් 750ක් දැම්මොත් ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවන්න පුළුවන් කියලා. 17 වෙනි ගානදී අපිට කියන්නේ ඕහි සිට උතුරෙන් අංශක 50ක් බස්නාහිර දෙසට මීටර 25ක දුරින් පිහිටි රූපයක දල රූප සටහනක් දක්වන්න. හරි. අපි බලමු ඉස්සෙල්ලා මෙන්න මේ දීලා තියෙන
දිශාව ලකුණු කරගන්නේ කොහොමද කියලා. උතුරෙන් අංශක 50ක් බස්නාහිරට. අපි ඉස්සෙල්ලා උතුරට ගියා. මෙතන ඕසිටනේ. ඕසිට අපි උතුර බලාගෙන ඉඳලා අංශක 50ක් බස්නාහිරට. එහෙනම් මෙහෙන් ඉඳලා මෙහෙට යන්න ඕන අංශක 50ක් නේද? ඒ කියන්නේ ඔන්න ඔය පැත්තට තමයි යන්නේ. කියලා කොච්චරක්ද මීටර් 25ක්. එහෙනම් මීටර් 25 අපි මෙන්න මෙතන ලකුණු කරමු. මීටර් 25යි කියලා. එතකොට අපිට මේක දල රූප සටහනකින් ලකුණු කරා. මෙතන අපි ලකුණු කරන්න ඕනේ කීයක්ද? අංශක 50යි කියලා. දැන් අපි 18 වෙනි ගානට යමු. 18 වෙනි ගානේ තියෙන පන්තියක සිසුන්ගේ දින 10ක පැමිණීම පිළිබඳ තොරතුරු. ඒක ගත්තොත් එහෙම 27 25 42 32 28 25 40 38 24 25 35 කියලා අපිට දත්ත ටික දීලා තියෙනවා. පළවෙනි එකේ මාතය, දෙවෙනි එකේ මධ්‍යස්ථය. අපිට කොහොම දුන්නත් අපි මොකද කරන්න ඕනේ? අපි දීලා තියෙන දත්ත ටික ආරෝහණ පිළිවෙලට ලියා ගන්න. ආරෝහණ පිළිවෙලට ලියා ගන්නවා කියන්නේ පොඩි එකේ ඉඳලා ලොකු එකට. අපි බලමු මෙතන පොඩිම එක මොකක්ද කියලා. අපි දීලා තියෙන දත්ත ටික ඉස්සෙල්ලා ලියා ගමු. 25යි 42 32 28 25 40 38 24 25 සහ 35. අපි දත්ත ටික පිළිවෙලට ලියා ගමු. ඉස්සරම අපි දන්නවා මෙතන 24යි තමයි උදාහරණයක්. එතකොට අපි පළවෙනියට 24 ඊට පස්සේ තියෙනවා 21යි 2යි 3 වෙන 25යි 3ක් කියනවා 25යි 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 පස්සේ 20 ගණන් ඉවරයි ඊට පස්සේ යන්නේ 28ක් 28 කියලා 28යි ඊට පස්සේ තියෙන්නේ කීයද 32යි 35යි 38යි 32යි 35යි 38යි මෙතන 32 හරි 35 හරි 38 හරි ඊට පස්සේ තියෙනවා 40යි 42යි 40 සහ 42 මෙතන දත්ත ඔක්කොම තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ඊට පස්සේ දත්ත අපි ලියා ගත්තා 1යි 2යි 3යි 4යි 5යි 6යි 9යි 10යි දත්ත ටික හරි පළවෙනියට මාතය කියලා අහන්නේ පළවෙනියට මාතය කියන්නේ මොකක්ද එකම දත්තය වැඩිම වාර ගණනක් ලියවන දත්තේ නේ අහන්නේ දැන් ගන්න අපි 25 කියන එක තුන් පාරක් ලියලා තියෙනවා එහෙනම් මේකේ මාතය වෙන්නේ 25 දෙවෙනි එකේ අපිට කියනවා මධ්‍යස්ථය කීයද කියලා. ඔයාලා දන්නවා මධ්‍යස්ථය කියන්නේ හරියටම මැද පිහිටන දත්තේනේ. ඔකෙදී ඔයාලා දත්ත ගණන ඉරට්ටේද ඔත්තේද කියලා බලලා අපි මැද පිහිටීම ගන්න විදිය ඔයාලා දන්න. මෙතන දත්ත ගණන දත්ත ගණන මොනවද 10යි කියන්නේ ඔක ඉරට්ටේ. දත්ත ගණන ඉරට්ටේ කියන්නේ මධ්‍යස්ථ පිහිටුම් දෙකක් තියෙනවා. එතකොට මේ මධ්‍යස්ථ පිහිටුම හොයද්දී මධ්‍යස්ථ පිහිටුම හොයන්නේ දත්ත ගණන දෙකෙන් බෙදලා එක පිහිටුමක් වෙනවා අනිත් එක දත්ත ගණන දෙකෙන් බෙදලා ඒකට එකක් එකතු කරලා අනිත් පිහිටම වෙනවා. එක පිහිටුමක් 5 වන අනිත් පිහිටුම 6 වෙනවා. ඊට පස්සේ මධ්‍යස්ථය අපිට ගන්න පුළුවන් මධ්‍යස්ථය සමානයි හස්තන පිහිටුමේ එන්නේ 1යි 2යි 3යි 4යි 5යි කියන්නේ 28 6 වෙන පිහිටුම කියන්නේ 32 ඔය දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. ඔය දෙක එකතු කරපුවාම අපිට එනවා 60යි 62කින් බෙදපුවාම උත්තරය මධ්‍යස්ථය අපිට 30 කියලා ගන්න පුළුවන්. අපි ඒ ගාන සම්පූර්ණයෙන්ම කතා කරා. අපි 19 වෙනි ගානට යමු. 19 වෙනි ගාන
150,000 පරිමාණයට ඇඳ ඇති සිතියමක නගර දෙකක් අතර දුර සෙන්ටිමීටර් 4කි. නගර දෙක අතර සැබෑ දුර සොයන්න. ඒ ගානේදී අපි මුලින්ම කරන්නේ අපි මේ දීලා තියෙන අනුපාතය කියව ගන්න. දීලා තියෙන අනුපාතය කියව ගන්න කොහොමද? 1/50,000යිනේ. 1/50,000 කියන්නේ මේක දීලා තියෙන සෙන්ටිමීටර්. මෙතන මේ පැත්තේ එනවා පරිමාණ රූපේ දිගවල්. මෙතන එහා පැත්තේ එනවා සැබෑ රූපේ දිගවල්. එහෙමනේ 1/50,000. එහෙනම් 1 සෙන්ටිමීටරයකින් කොච්චරක් කියවෙනවද? සෙන්ටිමීටර් නම් 50,000ක් නිරූපණය කරනවා. 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 50,000ක් නිරූපණය කරනවා. එහෙමනම් මෙතන සෙන්ටිමීටර් කීයක්ද? සෙන්ටිමීටර් 4කින් මේ වගේ හතර කොනයක් නේ. ඒ කියන්නේ 50,000 4ෙන් ගුණ කරපුවාම ලක්ෂ 2යි සෙන්ටිමීටර් නිරූපණය කරනවා. එහෙනම් ලක්ෂ 2ක් කියන්නේ අපි ඔක මීටර කරොත් එහෙම 100ෙන් බෙදන්නවා. එතකොට එන්නේ මෙතන මේ බිංදු දෙක කැපෙනවා 2000යි. 2000යි මීටර නිරූපණය වෙනවා. ඊට පස්සේ මීටර කිලෝමීටර කරන්න අපි 1000ෙන් බෙදනවා. එහෙනම් 1000ෙන් බෙදපුවාම බිංදු 3ක් සුළු වෙනවා. එතකොට 2යි කිලෝමීටර. එහෙනම් අපිට මෙතන සෙන්ටිමීටර 4කින් නිරූපණය වෙන සැබෑ දුර ගන්නේ කිලෝමීටර 2ක්. 20 වෙනි ගාන බලන්න. මල්ලක් තුළ රතු පබළු 5ක්ද නිල් පබළු 3ක්ද ඇත. අහඹ ලෙස පබළුවක් ගත් විට නිල් පබළුවක් වීමේ සම්භාවිතාව සොයන්න. හරි. අපි ගානට ගියොත් එහෙම මල්ලේ තියෙන්නේ මොනවද? මල්ලේ තියෙනවා අපි හිතමුකෝ ඔන්න මල්ලක් තියෙනවා. ඕකේ රතු පබළු 5ක් තියෙනවා. රතු 1, රතු 2, රතු 3, රතු 4 සහ රතු 5 කියන. තව මොනවද තියෙන්නේ? නිල් පබළු 3ක් තියෙනවා. නිල් 1, නිල් 2 සහ නිල් 3. මේ මල්ලේ ඊට පස්සේ කියනවා අහඹ ලෙස පබළුවක් ගත් විට නිල් පබළුවක් වීමේ සම්භාවිතාව සොයන්න. එතකොට අපෙන් අහන්නේ නිල් පබළුවක් වීමේ සම්භාවිතාව සමාන වෙනවා අපිට ඕන මෙතන නිල් පබළු කීයක් තියෙනවද? දැන් ගත්තොත් එහෙම නිල් පබළු 1යි 2යි 3යි. සහ මුළු පබළු කීය කියන්නේ අපි ගිහිල්ලා අත දාද්දී අපිට නිල් මේ පබළු આવොත් එහෙම හරි. මේ පබළු આવොත් ඒත් හරි. මේ පබළු આવොත් ඒත් හරි. එහෙනම් නිල් පබළු 3ක් තියෙනවා. හැබැයි මේවා සලකන්න බෑනේ. එතකොට අපිට මුළු පබළු මෙච්චර ගානකින් අපිට අවස්ථා 3ක් එන්න පුළුවන්. එහෙනම් මුළු පබළු 8ක් තියෙනවා. 8න් 3ක අවස්ථාවක් තියෙනවා නිල් පබළුවක් වෙන්න. එහෙනම් සම්භාවිතාව වෙන්නේ 8න් 3යි. හරි. අද අපි මේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්න විශ්ල සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟ දවසේදී මේ ප්‍රශ්න පත්‍රය වෙන දෙවෙනි කොටසෙන් හම්බ වෙමු.